මේ පාන්දර භාවනා කරන වෙලාවේදී ඇහෙනවා පින්තුනි රැය පහන් කරගන්න යන කාලෙදී අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳින සත්තුන්ගේ හඬ ඒක මහා ලතෝනියක් විදිහට ඇහෙන්න මේක. ඒලා මට මතක් වුණේ මේ සතර අපායක් මැද මම විතරක් භාවනා කරනවානේ කියලා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාත් වටේ පිටේ උන්වහන්සේලාත් මග වඩාගෙන යනවා. මට ඇහෙනවා මේ සත්තුන්ගේ මහා ලතෝනිය අස්සෙන් ඒ සත්තු කියනවා අපේ හාමුදුරනේ අපිට වැරදුනා. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න කියලා කෑ ගහනවා. මගේ පස්සේ දැන් ගැරන්ඩියේ කෙලෝගෙන එනවා. මට කර කියා ගන්න දෙයක් නැහැ. මට දැන් මැරෙන්න විතරයි නියමිත. තව ටිකකින් මම මැරෙනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වගේම ස්වාමින් වහන්සේලා මටත් මම පෙර අත්බැව්වල මිනිසෙක් වෙලා ඉඳලා අනිත් මිනිසුන්ට ලොකුකම් පපා පුම්බ ඉන්න කාලේ උන්වහන්සේලා මට කිව්වා ඔය වැඩේ කරන එක තේරුමක් නැහැ. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය ටික කරන්න නෙමෙයි. තමන්ගේ මගපල පූර්ණේ කරගනින් කියලා. උන්වහන්සේලා මට කිව්වා අපේ හාමුදුරනේ.